Hi, welcome to Sanu and Madhu YouTube channel. ඔන්න ඉතින් අපේ කැන්ඩි ටුවර් එකේ දෙවෙනි vlog එක තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් කලින් vlog එකේ අපි හොටෙල් එකට ඇවිල්ලා දලදා මාලිගාවට ගිහිල්ලා දැන් මේ ඩිනර් එක ගන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. අපි නතර වුණේ ටර්මලින් හොටෙල් එකේනේ. ඒත් එයාලගේ ටොපෑස් හොටෙල් එකේ තමයි අපිට ඩිනර් බුෆේ එක අරේන්ජ් කරලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි ඩිනර් ගන්න ටොපෑස් හොටෙල් එකට ආවා. මේ යාලගේ ලොබි ඒරියා එක තමයි ඔයාලා මේ දකින්නේ. අපේ හාබීට නම් චුට්ටක් බඩගිනි වෙලා ඉන්නේ. මොකද අපිට චුට්ටක් එන්නත් පරක්කු වුණා හිතුවට වඩා. දැන් ඉතින් ඉක්මනට අපි දෙන්න ඩිනර් එක අරගන්න යනවා. ඉතින් යාළුවනේ මං කිව්වනේ අපිට හොඳටම බඩගිනිත් වෙලා හිටියේ අපි ටිකක් පරක්කුත් වුණා කියලා. ඒ නිසා අපිට ඩිනර් බුෆේ එක නම් කිසිම වීඩියෝ එකක් කරන්න බැරි වුණා. දැන් මේ අපි ඩිනර් අරගෙන ඉවර වෙලා ඔයාලට ටොපෑස් හොටෙල් එකට පේන ලස්සන view එක තමයි මේ ඔයාලා දකින්නේ. හරිම සීතලයි, ඒ වගේම හරිම ලස්සනයි. කැන්ඩි සිටි එකේ සෑහෙන ලොකු ඒරියා එකක් මෙතෙන්ට පේනවා. ඉතින් අපි දෙන්න ටික වෙලාවක් මෙතන ලස්සනත් බලලම රූම් එකට යන්න තීරණය කළා. ඔයාලට අර ඈතින් පේන්නේ අපි නතර වෙලා ඉන්න ටර්මලින් හොටෙල් එක. මේ හොටෙල් දෙකම එයාලගේ එකම ගෲප් එකකින් තමයි මැනේජ් වෙන්නේ. දැන් ඉතින් අපි ආපහු අපේ රූම් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. Good morning guys. ඔයාලා මේ දකින්නේ ඊළඟ දවසේ උදේ අපේ හොටෙල් එකට පේන view එක. ඉතින් අපි චුට්ටක් ඊයේ ටයර්ඩ් නිසා දවල් වෙනකන් නිදාගත්තා. ඔයාලට පේනවා ඇති හොඳටම ඉර එළිය වැටලා තියෙන මේ වෙලාවේ. ඉතින් ඔන්න අද උදේම අපි රූම් ටුවර් එකක් යමු. මේ තමයි අපේ රූම් එක. එන්නකෝ කොහොමද ලස්සන කියලා බලන්න. ඉතින් දැන් ඔයාලට මම පෙන්නන්නේ අපේ රූම් එකට පේන view එක. හරිම ලස්සන view එකක් තියෙන්නේ. හරිම කාම් පරිසරයක් guys. ඇත්තටම හිත නිවනවා. ඕනම කෙනෙකුට ටයර්ඩ් ෂෙඩියුල් එකෙන් ටිකක් මිදිලා රිලැක්ස් වෙන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක් තමයි මේ ටර්මලින් හොටෙල් එක. ඉතින් යාළගේ සර්විස් එකත් ගොඩක් හොඳයි. යාළගේ කෑමත් හරිම රසයි. ඉතින් ඔයාලගේ ළඟම ඉන්න නිවාඩුව ගත කරන්න ටර්මලින් හොටෙල් එකට එන්න. ඊයේ රාත් අපිට ඩිනර් එක ගන්න චුට්ටක් යන්න පරක්කු වුණ නිසා උදේම බ්‍රෙක්ෆාස්ට් ගන්න අපි තීරණය කළා. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ඕපන් කරන්න ඕන අපි දෙන්න. ඔයාලා මේ දකින්නේ ටර්මලින් හොටෙල් එකේ අරේන්ජ් කරලා තිබුණ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. සලාඩ් කෝන් එකක් තියෙනවා. කට්ස් ෆෘට්ස් තියෙනවා. කර්ඩ්, ඒ වගේම oats milk, fresh juice
varieties 3කින්ම තිබුණා. orange juice, black currant juice, papaya juice. Toasted bread, grilled sausage, potato wedges, boiled egg, boiled beans, tomato, scramble, mushroom, string hoppers, milk rice, pittu, paratha, lunu miris, pol sambola, dal curry, chicken curry, kiri hoddi. මේව තමයි අපේ breakfast buffet එකේ තිබුණ items. තව මෙයාලගේ live station එකකුත් තිබුණා. ඉතින් අපි cheese omelette request කරලා හදාගත්තා. ඉතින් ඒක හරිම රසයි. දැන් මෙයාලා දකින්නේ breakfast ගන්න අපි select කරගත්ත table එක. එතෙන්ට හරිම ලස්සන view එකක් තමයි guys පේන්නේ. ඉතින් breakfast අරගෙන අපි ඊළඟට pool area එකට ගියා. එතනක් ටික වෙලාවක් අපි ගත කරලා ඊට පස්සේ ආපහු අපේ room එකට ආවා. hello ඔන්න ඉතින් ටික කාලෙත් ගෙවිලා ගියා. අපි දැන් අපේ ලන්ච් එක අරගන්න ආපහු ටොපෑස් හොටල් එකට යන ගමන් ඉන්නේ. එයාලගේ ඔෆිෂියල් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් අපව ටොපෑස් හොටල් එකට එක්කගෙන ගියා. ඉතින් බලන්නකො අපේ ලන්ච් බුෆේ එකත් කොහොමද කියලා. දැන් ඉතින් අපි ලන්ච් බුෆේ එක තියෙන එයාලගේ මේන් රෙස්ටොරන්ට් එකට ඇවිත් ඉන්නේ. මෙතන ටේබල් එක තමයි අපිට arrange කරලා තියෙන්නේ. බලන්න එතෙන්ට view එක ලස්සනට පේන විදිය. මේ ටේබල් එක තියෙන තැනට ඈතින් දළදා මාලිගාව පේනවා. ඔයාලටත් පේනවා ඇති මේ වීඩියෝ එකේ ඈතින් දළදා මාලිගාව හරිම ලස්සනට පේන විදිය.
දැන් ඉතින් ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා අපි ආපහු පිටත් වෙන්න තමයි හදන්නේ. මේ ඔයාලා දකින්නේ ටර්මරින් හොටල් එකේ ලොබි ඒරියා එක. එතන හරිම නිදහස්. ඉතින් එන ගෙස්ලට ඕන තරම් වෙලාවක් මෙතන තමන්ගේ චෙකින් ටයිම් එක චෙක් අවුට් ටයිම් එක වෙනකන් ඇති වෙන්න නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඉතින් දැන් අපිත් චෙක් අවුට් වෙන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. පේනව නේද මම දැන් මේ ගෙදර යන්න පුදුම උනන්දුවකින් ඉන්න විදිය. ඒ වුණාට හිතේ පොඩි දුකකුත් තියෙනවා. ඉතින් මේ ලස්සන පරිසරය දාලා යන්න හරි දුකයි. මොකද අපි ආයෙ ගෙදර ගියාට පස්සේ ආපහු අර කාර්යබහුල ලෝකයට තමයි යන්නේ. ඉතින් ඔන්න අපි ආපහු අපේ ට්‍රේන් එක ගන්න ස්ටේෂන් එකට ආවා. දැන් ඉතින් අපේ ට්‍රේන් එක ඇවිල්ලා තියෙනවා. තව ටික වෙලාවකින් අපි නැවත කොළඹ බලා අපේ ගමන ආරම්භ කරනවා. ඉතින් අපි ආපහු ඊළඟ අවුරුද්දේ නුවර යන බලාපොරොත්තුවෙන් තමයි මේ කැන්ඩි ටුවර් එකෙන් සමුගන්නේ. දැන් ඉතින් අපේ හබි බොයි ට්‍රේන් එකට නගින්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්නවා අපි මේ පාර කැන්ඩි ටුවර් එකට සිලෙක්ට් කරගත්තේ කැන්ඩි ඔඩිසි ට්‍රේන් එක. ඉතින් අපි ආවෙත් කැන්ඩි ඔඩිසි ට්‍රේන් එකේ. දැන් මේ අපි ආපහු යන්න හදන්නේ කැන්ඩි ඔඩිසි ට්‍රේන් එකේම තමයි. ඉතින් අපේ බුක් කරපු ෂීට්ස් ටික තමයි මේ. අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් guys ආපහු ලස්සන vlog එකකින් අපි හමු වෙනකම් ගිහින් එන්නම්. Bye bye. Love you all.